තෙරුවන් සරණයි යාළුවනේ. අද මම කතා කරන්න යන්නේ 2026 අවුරුද්දේ ලොකු ග්‍රහමාරුවක් ගැන. ඒ තමයි 2026 අගෝස්තු 2 වෙනිදා කුජ ග්‍රහයා මිථුන රාශියට ආවා. එතකොට අපේ ලග්නවලට කොහොම බලපානවද කියලා අපිට හිතා ගන්නත් බෑ. අපි මුලින් බලමු කුජ ග්‍රහයා කියන්නේ කවුද කියලා. කුජ ග්‍රහයා අපේ ජ්‍යොතිෂයට අනුව නම් කුජ ග්‍රහයා කියන්නේ පාප ග්‍රහයෙක් කියලා තමයි හඳුන්වන්නේ. ඒ වුණත් මිනිසයාගේ ධෛර්යය, ශක්තිය, එඩිතර බව, ඔරොත්තු දීමේ ශක්තිය, නිර්භීත බව, ක්‍රියාවලට ඉදිරිපත් වීම, ඊට ඇති ආශාවන්, ආත්ම විශ්වාසය, ඉදිරියට යන තේජවන්ත ගතිය, ස්ථීර ගතිය, සටන්කාමීත්වය, ඒ වගේම තරහ යන එක, සටනටමයි වැඩ, තීක්ෂණ අවබෝධය, විවාද ශක්තිය ආදී උසස් ගති ගුණත් කුජ ප්‍රධාන වෙනවා. කුජ ලග්නෙහි බලවත් වෙන ස්ථානයක සිටියොත් කුජ ගති ගුණ බොහෝ කොට තිබෙනවා. හිතා ඉන්නේ නැහැ. ක්‍රියාවේ යෙදෙනවා. ශක්තිය නිදහසටම තද ආශාවන්, අවුල් වියවුල් සහිත වැඩ හෝ පාලන කටයුතු ක්‍රමානුකූලව කරගෙන යාමට සැලැස්මවල් පිළිවෙලකට කිරීමේ ශක්තිය, කඩිසර භාවය, කුජ නිසාම ඇතිවන ගතිය, පිරිසක් නායකත්වයේ පාලනය බලය, එදෙම රසායනාදී විද්‍යාගාරවල විශාරදත්වය, ඒ වගේම පටන් ගන්නත් පුළුවන්. ඒ වගේම පටන්ගත් වැඩට මග අත නොහැර ස්ථීරව කරගෙන යාමේ ශක්තියත් හතුරන් ඉදිරියේ වඩා උද්‍යෝගී වීමට ලෞකික බලය ලබා ගැනීමේ ආශාවද කුජ නිසාම ඇතිවන ගතියක් වෙනවා. දීර්ඝ ගමන් විදේශ සංචාර වලට කුජ බල පවත්වනවා. ඒ බලය ලැබෙනවා. යමුකගේ කේන්ද්‍රයේ කුජ තත්ත්වයේ දුර්වල වුණොත් ධෛර්යාත්මක මිනිසෙක් නොවෙනවා. කුජ නරක නම් නොයෙක් දරුණු උෂ්ණ රෝග, හදිසි අනතුරු වලට, බරපතල තුවාල වලට භාජනය වෙනවා. ආගියදන අවාසනාවන්ත සණ්ඩු දබර ආදියට මුහුණ පාන්නට සිදු වෙනවා. අන්තිමේ මිනිමැරුමකුන්ද වෙන්න පුළුවන්. එහෙනම් අපිට කුජ නරකට හිටියොත් ඒ වගේ දේවල් වෙනවා. කුජ හොඳට හිටියොත් හොඳ දේවල් වෙනවා. යුද්ධයෙහි සටනෙහි කුජ අධිපති වෙනවා. කුජ සහෝදරකාරක වෙනවා. සහෝදරයින්ට ඉඩම් වලට අන්ත්‍යස්දායක ක්‍රියාවලට තර්ක ශාස්ත්‍රයට අධිපති වෙනවා. කුජ ක්‍රියාවෙහි ඉක්මන් වෙනවා. හොඳ හෝ නරක ප්‍රකට දෙයක් දසාව හෝ අන්තර්දසාව ලැබුවොත් මේ නරකම දේවල් හිටියොත් නරක වෙනවා. දැන් අපි කුජ ගැන දැනගත්තා. අපි බලමු කුජ ආවේ මිථුන රාශියටනේ. මිථුන රාශියේ කොහොමද කියලා. මිථුන රාශිය කියන්නේ සංනිවේදනය, බුද්ධිය, ලිවීම, ව්‍යාපාරය, කෙටි ගමන් යෙදෙන අයට නැඹුරු වෙන අය. ඒ කියන්නේ දැන් මාස එකහමාරක් කතා ඉදිරියට බුද්ධියෙන් වැඩ කරන අයට හොඳ කාලයක්. ගින්දරයි වාතයයි එකතු වුණා වගේ කියලා කියනවා. රණ්ඩු වෙන්න පුළුවන්. කතාවෙන් සල්ලි හොයන්නත් පුළුවන්. අපි දැන් බලමු ලග්නයෙන් ලග්නයට මේ කුජ ග්‍රහයා මේ මිථුන ලග්නයට ආවට පස්සේ අපේ ග්‍රහයන්ට අපේ ලග්නවලට මොකද වුනේ කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබට කුජ ඔයාගේ අධිපති. කුජ කියන රාශියේ ග්‍රහයා ඔයාගේ අධිපති. ඔයාගේ මේෂ ලග්නයේ අධිපති තමයි කුජ. එයා දැන් ඇවිල්ලා ඉන්නේ ඔයාගේ 3 වෙනි ගෙදර. සහෝදරයන්ගෙන්, යාළුවන්ගෙන් උදව් ලැබෙනවා. කෙටි ගමන් බිමන් වලින් ලාභ ලැබෙනවා. නමුත් කේන්තිය පාලනය කරගන්න ඕනේ. ගෙදර අය එක්ක වාද නොවන්න ඕනේ. YouTube, TikTok කරන අයට කාලය දැන් උදා වෙලා තියෙන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ කුජ ග්‍රහයා ඇවිල්ලා තියෙන්නේ දෙවනි ගෙදරට. මුදල් සහ කතාව ගෙදරට කතා කරලා සල්ලි හොයන, ඒ කියන්නේ කතාවෙන් සල්ලි හොයන කාලයක්. පවුලට වියදම් යෙදෙනවා.
කටින් බැනලා ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. වටිනා භාණ්ඩ පරිස්සම් කරගන්න ඕනේ. කුජ ලග්නයට මිථුන රාශියේ කුජ ලග්නේ ඇවිල්ලා තියෙන්නේ පළවෙනි ගෙදරට. ඒ කියන්නේ එයාගේ ලග්නාධිපති ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. ශක්තිය උපරිම නායකත්වය ව්‍යාපාරවලට හොඳයි. නමුත් හදිසි අනතුරු ශල්‍ය කර්ම ගැන පරිස්සම් වෙන්න ඕනේ. ක්‍රියානතුරු වෙන්නත් පුළුවන්. කටක ලග්නයෙන් උපන් ඔබට මිථුන රාශියේ යෙදිලා තියෙන්නේ කටකේ 12 වෙනි ගෙදරට. ඒ කියන්නේ කුජ ඇවිල්ලා තියෙන්නේ කටක ලග්නයේ 12 වෙනි ගෙදරට. විශේෂ වැඩවලට, විදේශ ගමන් වලට, රහසිගත වැඩවලට හොඳයි. නිନ୍ଦ නැති වෙනවා. අනවශ්‍ය වියදම් පාලනය කරගන්න ඕනේ. සතුරන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. සිංහ ලග්නයෙන් උපන් ඔබට කුජ රාශිය කුජ ග්‍රහය ඇවිල්ලා තියෙන්නේ 11 වෙනි ගෙදරට. ලාභ ගෙදරට එනවා. ඒ වගේම ආදායම් වැඩි වෙනවා. යාළුවෝ සමාජ මාධ්‍ය වලින් ලාභ ලැබෙනවා. යාළුවන්ගෙන් උපකාර ලැබෙනවා. අලුත් සම්බන්ධතා ලැබෙනවා. ලොකු ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට කුජ ග්‍රහය පැමිණලා තියෙන්නේ 10 වෙනි ගෙදරට. රැකියාවේ වැඩ වැඩි වෙනවා. ආයතනයේ ලොක්කන් ආයතනාධිපති ප්‍රශංසා කරනවා. උසස් වීම අලුත් රස්සාවක් ලැබෙනවා. නමුත් වැඩ වැඩි නිසා ගෙදර වැඩ නම් අතපසු කරගන්නවා. ගෙදර වැඩ කරගන්න කාලය මදි. තුලා ලග්නයෙන් උපන් ඔබට කුජ ග්‍රහය ඉන්නේ 9 වෙනි ගෙදර. වාසනාව උසස් අධ්‍යාපනයට හොඳයි. විදේශ ගමන් වලට හොඳයි. ගුරුවරුන්ගෙන් උදව් ලැබෙනවා. පියාගෙන් ලාභ ලැබෙනවා. නීති වැඩ සාර්ථකයි. නමුත් අන්ධ විශ්වාස වලට යන්න එපා. තමන්ගේ අන්ධ භක්තියක් කරගන්න එපා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 8 වෙනි ගෙදර තමයි හදිසි රක්ෂණ උරුම මුදල් ගවේෂණ වලට හොඳයි. සෞඛ්‍ය පරිස්සමෙන් ශල්‍ය කර්ම තියෙනවා. වෛද්‍යවරයාට කියලා තමන්ගේ ලෙඩ ගැන හඳුනා ගන්න. ධනු ලග්නයෙන් උපන් ඔබ 7 වෙනි ගෙදර තමයි ඉන්නේ කුජ ග්‍රහය. විවාහ ව්‍යාපාර සහකරුවන් ගැන හොඳයි. හවුල් ව්‍යාපාර වලට හොඳයි. ගිවිසුම් අත්සන් කරන්න පුළුවන්. නමුත් කේන්තියෙන් තීරණය ගන්න යන්න එපා. මකර ලග්නයෙන් උපන් ඔබට 6 වෙනි ගෙදර තමයි ඉන්නේ කුජ ග්‍රහය. එහෙනම් මොකද වෙන්නේ? රැකියාවේ වැඩ වැඩි, ණය ගන්න යන්න එපා. සෞඛ්‍ය හොඳයි. වැඩ ටොන් ගණන් පැමිණෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ 5 වෙනි ගෙදර තමයි කුජ ග්‍රහය ඉන්නේ. ආදරයට හොඳයි, දරුවන්ට හොඳයි. ඒ වගේම ආදරය ප්‍රකාශ කරන්න හොඳම කාලය. ඒ වගේම සුබ දේවල් වලට හොඳයි. නමුත් සූදු වලින් ඈත් වෙන්න ඕනේ. මීන ලග්නයෙන් උපන් ඔබගේ 4 වෙනි ගෙදර තමයි කුජ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නේ. වාහන ඉඩම් වලට වියදම් ලැබෙනවා. වාහන වලින් වියදම් වෙන්න පුළුවන්. ගේ දොර වලින් කරදර ඇවිල්ලා ඒව වියදම් වෙන්න පුළුවන්. ඒව වැඩි වැඩ වෙනවා. වාහන කැඩෙන්න පුළුවන්. මානසික තත්ත්වය ටිකක් නොසන්සුන් වෙනවා. ඒව සංසුන් කරගන්න භාවනා කරන්න පුළුවන්. මේවෙන් වෙන කරදර නැති කරගන්න මට විශේෂ උපදෙස් ටිකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාසේ ඕගොල්ලෝ මේ ටික කරන්න. කතා කරනකොට හිතලා කතා කරන්න. මිථුන රාශියේ කුජ ඉන්න නිසා වචනයෙන් තුවාලයක් වගේ වෙන්න පුළුවන් මිනිසුන්ගේ හිතේ. වචනේ කිව්වට පස්සේ ආයි ගන්න බෑ නේද? ඒ වංශයේ හිත කැඩුනට පස්සේ ආයි හදන්නත් බෑනේ. ඒ නිසා වචනේ තුවාලයක් වෙනවා වචන වලින්. ඒවා පරිස්සම් කරගන්න කියන්න ඉස්සෙල්ලා හිතන්න. ඒ වගේම ට්‍රැෆික් වලදී පරිස්සම් වෙන්න. වාහන තදබද වලදී පරිස්සම් වෙන්න. හදිසි අනතුරු වෙන්න පුළුවන්. ඒකට අපිට පිළියමක් වශයෙන් කියන්න පුළුවන් අඟහරුවාදා දවසට හනුමන්තා දෙවියන්ට පින් දෙන්න. කුජ ස්තෝත්‍රය කියන්න.
ඒ වගේම මේ දවස්වල උෂ්ණාධිකත්වය වැඩි නිසා වැඩියෙන් වතුර බොන්න. ශරීරයේ උෂ්ණාධිකත්වය වැඩි වෙන නිසා. වැඩියෙන් වාසි ලැබෙන ලක්ෂණ ටිකක් තියෙනවා මේ කුජ ග්‍රහයාගේ මාරුව නිසා. ඒ තමයි සිංහ, කන්‍යා, මකර, මේෂ යන මේ ලග්න. පරිස්සම් වෙන්න ඕන ලග්න තමයි කටක, මීන, වෘශ්චික. ඉතින් යාළුවනේ මේ තමයි කුජ ග්‍රහයාගේ මාරුව මේ තියාගන්න තියෙන විදිහ. පලාපල හැටියට දැනගන්න පුළුවන්. ඔයාගේ උපන් කේන්ද්‍රය අනුව තමයි අපිට ඔයාගේ ග්‍රහය කොහොමද, ඔයාට ලැබලා තියෙන දශාව කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔයාගේ ජන්ම කේන්ද්‍රය, ඔබගේ ජන්ම ලග්නය මොකක්ද කියලා තමයි අපි දැනගන්න ඕනේ. ඔයාට ඔබේ ලග්නය ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම උත්තර දෙන්නම්. වීඩියෝ එක වැදගත් කියලා ඔයාට හිතෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ඔබන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.